ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ලෑන්වි දනුඹ බා YouTube channel එකත් එක්කයි. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මම අද කරන්න යන්නේ මොකක්ද කියලා? මේ ඔයාලා දැක්කද මගේ අතේ තියෙන මොනවද කියලා? මේක රූබික් කැට. මේ අන්නද ඔයාලන්ට කියලා දෙන්න යන්නේ රූබික් කැටයක් ලේසියෙන්ම විසඳන ආකාරය. මම මේක කියලා දෙන්න තෝරගන්නේ මේ දකුණන් නීතිය වමන් නීතිය කියලා නීති දෙකකුයි ඒ වගේම පියවර 7කිනුයි. අපි බලමු මේ රූබික් කැටේ හදන්නේ කොහොමද කියලා. ඔන්න යාළුවනේ මේ තියෙන රූබික් කැට දෙකක්. ඔයාලට පේනවා එකක් සම්පූර්ණයෙන්ම හදලා තියෙනවා. අනික් එක කලවම් වෙච්ච එකක් තමයි. අපි ඉස්සෙල්ලාම ගමු සම්පූර්ණයෙන්ම හදපු එක. ඔන්න දැන් මම මේක ටිකක් පැත්තකින් තියනවා. හරි. ඔයාලට පේනවද මේ සම්පූර්ණයෙන්ම හදපු එකේ පැති 6ක් තියෙනවා. අපි ගණන් කරමු හරියටම පැති 6ක් තියෙනවද කියලා. ඉස්සෙල්ලාම අපි කහ පාටින් ඉඳලා පටන් ගමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේකේ හරියටම පැති 6ක් තියෙනවා. දැන් අපි මේ වර්ණ හඳුනාගමු. ඉස්සලාම අපි සුදු එක උඩට ගත්තොත් සුදු එක යටින් තියෙන්න ඕනේ කහ. අපි කහ එක උඩට ගත්තොත් කහ එක යටින් තියෙන්න ඕනේ සුදු. අපි නිල් එක උඩට ගත්තොත් නිල් එක යටින් තියෙන්න ඕනේ කොළ. අපි රතු එක උඩට ගත්තොත් රතු එකට යටින් තියෙන්න ඕනේ තැඹිලි. දැන් ඔයාලා මේ කැටේ හඳුනා ගත්තා. මේකට කියන්නේ අපි රූබික් කැටේ කියලා. දැන් අපි ඉගෙන ගන්න ඕනේ මේක මේ රූබික් කැටේ හදන්න තියෙනවා වමන් නීතිය දකුණන් නීතියයි කියලා නීති දෙකක්. අපි මේ නීති දෙක හොඳට මේ ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි දකුණන් නීතිය ප්‍රැක්ටිස් වෙමු. දකුණන් නීතිය කියන්නේ යාළුවනේ ඔයාලගේ දකුණු අත තියෙනවානේ. අන්නේ දකුණු අත පැත්තෙන් මෙන්න මේ කැට තුන උඩට දාන්න ඕනේ. ඊළඟට මෙන්න මේ උඩ කැට තුන වමට දාන්න ඕනේ. ඊළඟට මේ ආයවර උඩ ධම්ම කැට තුන ආය ආපස්සට ගන්න ඕනේ. ඊළඟට උඩ කැට තුන දකුණට දාන්න ඕනේ. ඔන්න ඕක තමයි දකුණන් නීතිය. අපි තව එකපාරක් කරමු. මේ කැට තුන උඩට උඩ කැට තුන වමට ආයි පැත්තේ කැට තුන ආපස්සට උඩ කැට තුන දකුණට. මේ දකුණන් නීතිය ඔයගොල්ලෝ 6 පාරක් කරාම මේ කැටේ තිබ්බ විදියටම එනවා. ඔන්න අපි 6 පාරක් කරමු. දැන් අපි කලින් 2 පාරක් කරා. දැක්කද? 6 පාරක් කරාම මේ කැටේ තිබ්බ විදියටම ආවා. මුකුත් වෙනස් වුණේ නැහැ. දැන් අපි වමන් නීතිය කරමු. වමන් නීතිය කියන්නේ ඕගොල්ලන්ගේ වම් අත පැත්ත තියෙනවනේ. අන්නේ වම් අත පැත්තේ තියෙන කැට තුන උඩට දාන්න. ඊළඟට උඩ කැට තුන වමට දාන්න. ඊළඟට ආයෙත් මේ පැත්තේ කැට තුන ආපස්සට දාන්න. උඩ කැට තුන වමට දාන්න. ඔන්න ඕක තමයි වමන් නීතිය කියන්නේ. අපි තව එකපාරක් කරමු. මේක මේ වම් අත පැත්තේ තියෙන කැට තුන උඩට උඩ කැට තුන දකුණට ඊළඟට ආයි ආපස්සට ආයි වමට. දැන් මේකත් අර වගේ 6 පාරක් කරාම මේ කැටේ තිබ්බ දෙයටම එනවා. දැන් අපි කලින් 2 පාරක් කරා. දැන් අපි ආයි 4 පාරක් කරලා බලමු මේ කැටේ තිබ්බ දෙයට එනවද කියලා. ඔන්න දැන් මුකුත් වෙනස්ුන් නැතුව මේ කැටේ දකුණන් නීතිය කරා වගේ තිබ්බ දෙයටම ආවා. ඔන්න දැන් ඔයගොල්ලෝ දන්නවා දකුණන් නීතිය වමන් නීතිය කියන්නේ මොනවද කියලා. ඔයාලා මේක හොඳට පුරුදු වුණොත් මේ රූබික් කැටේ හදන්න ඔයගලන්ට ගොඩක් ලේසි වෙයි. හරි. දැන් අපි කලවම් වෙච්ච රූබික් කැටේ හදමු. අපි දැන් ඔන්න සම්පූර්ණ රූබික් කැටේ පැත්තකින් තියනවා. හරි. ඔන්න දැන් කලවම් වෙච්ච රූබික් කැටේ ගත්තාම මම ඕගොල්ලන්ට පාටක් කිව්වොත් රතු කියලා ඕගොල්ලෝ මෙන්න මේ වටේ තියෙන පාට තෝරන්නේ නැහැ. ඕගොල්ලෝ රතු කියන පාට ගන්න ඕනේ මෙන්න මේ මැද තියෙන පාට. මොකද මේ මැද තියෙන පාට කොයි වෙලාවකවත් වෙනස් වෙන්නේ නැති හින්දා. අපි දැන් මේ රූබික් කැටේ මෙන්න මෙහෙම කරකෙව්වට මේක වෙනස් වෙන්නේ නැහැ. අනිත් ඒවා ඔක්කොම වෙන තැන් වලට යනවා. මේ බලන්න. දැක්කද කොහොම කරත් මේක වෙනස් වෙන්නේ නැහැ. ඒකින්ද තමයි මම පාට කිව්වොත් ඕගොල්ලෝ මේ මැද පාටින් බලන්නේ. හරි. අපි දැන් යම් පළවෙනි පියවරට. පළවෙනි පියවරේදී ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ කහ පාට පැත්ත තියෙනවානේ. අන්නේ කහ පාට පැත්ත උඩට හරව ගන්න. උඩට හරවගෙන මෙන්න මේ කහ පාටකට යටින් තියෙනවානේ සුදු. මං කිව්වේ කලින්. මේ දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ කහ පාටක වටේට සුදු පාටින් ක්‍රොස් එකක් හදාගන්න එක. ඒ කියන්නේ මෙන්න මේ කහ පාට ඔහොම තියෙනවා නම්
මෙන්න මේ මැද කොටු හතරට සුදු පාටින් කොටු ගේන එක. දැන් එකක් මගේ නම් මෙතනින් ඇවිල්ලාම තියෙනවා. ඕගොල්ලන්ගේ ඇවිල්ලා තියෙන පුළුවන්. ඇවිල්ලා නැතුව තියෙන්නත් පුළුවන්. ඔන්න දැන් මං අනිත් ඒවාත් මෙහෙම ගන්නවා. මේ කුට්ටට දැම්මාම ඕක එනවා ඊළඟට. හරි. ඔන්න දැන් මගේ හරියටම ක්‍රොස් එක ආවා. මේ සමහර අයගේ මෙන්න මේ මැදට කෑල්ලක් එන්න පුළුවන්. ඒකවට කමක් නැහැ. මම ඔන්න එකත් අයින් කරන්නම්. හරි. දැන් ඕගොල්ලෝ මේක බුහුන්ට පැත්ත හැරෙව්වාන් පස්සේ ඕගොල්ලන්ට පේනවා මේ කහ පාටේ කොටේට සුදු පාටින් ක්‍රොස් එකක් හැදිලා තියෙනවා. දැන් අපි ආයතරයක් මේ ක්‍රොස් එක උඩට තියාගමු. ක්‍රොස් එක උඩට තියාගත්තාම පස්සේ දැන් මේ ක්‍රොස් එක හැදුවා අපි හැම මැද්දකටමනේ. එතකොට දැන් මේ සුදු පාටට යටින් තියෙනවනේ පාටක්. මගේ නම් ඒ පාට තියෙන්නේ තැඹිලි පාට. ඔන්න දැන් තැඹිලි එකට යට පාට බැලුවම මගේ තියෙන්නේ නිල්. එතකොට අපි දැන් මෙතන තැඹිලි පැහැ එනකම් මේ යට දෙකම අල්ලලා කරකවනවා. දැන් ඔන්න මට තැඹිලි පැහැ එකක් ආවා. දැන් මේ තැඹිලි පැහැ තියෙන එකක් ආවාන් පස්සේ අපි මෙන්න මේ සෙට් එක 1 2 කියලා පහළට දාන්න ඕනේ. 1 2. හරි ඔන්න දැන් මම මේ සෙට් එක පහළට දැම්මා. ඊළඟ පැත්ත ඇරෙව්වොත් මම නිල් ගන්නවා. දැන් මගේ නිල් එකේ හරියටම නිල් දෙකක් හැදලාම තියෙනවා. එතකොට මට අය කරකවන්න ඕනේ නැහැ. මේ ඒක ඉන්න දැන් මම මේක ඔහොම පහළට දානවා. 1 2. ඔන්න දැන් යට දෙකක් හැදලා තියෙනවා. මට දැන් හදන්න තියෙන තව 2. අපි ඒක බලමු. රතු. ඔන්න මගේ රතු හැදලාමත් තියෙනවා ඒකත්. ඔයාලගේ හැදලා නැත්තම් මෙන්න මෙහෙම කරකවලා ගන්න පුළුවන්. දැන් අපි රතු හැදිලා තියෙන හින්දා ඒ සෙට් එකත් ඔහොම 1 2 පහළට දැම්මා. අන්තිම පාට කොළ මයි කොළත් හැදිලා තියෙනවා. කොළ හැදිලා නැත්තම් ඔයගොල්ලෝ යට දෙකම කරකවලා ගන්න. මතක් කරලා යට දෙකම කරකවන්න ඕනේ. ඔන්න දැන් කොළ හැදිලා තියෙන හින්දා මම 1 2 පහළට දැම්මා. දැන් ඕගොල්ලෝ සුදු පාට පැත්ත උඩට හැරෙවුවාන් පස්සේ සුදු පාට පැත්තෙත් ඕගොල්ලන්ට ක්‍රොස් එකක් හැදිලා තියෙනවා. දැන් අපි ආයතරයක් මේ සුදු පාට පැත්ත යටට තියාගමු. හරි. ඔන්න දැන් ඕගොල්ලෝ පළවෙනි පියවර අවසන් කරා. දැන් අපි යන් දෙවෙනි පියවරට. දෙවෙනි පියවරේදී ඕගොල්ලන්ට කරන්න තියෙන මෙන්න මේ සුදු පාට පැත්ත හදන එක. ඒ සුදු පාට පැත්තත් එක්කම මෙන්න මේ යට තීරුවත් හැදෙනවා. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි මේ බලනවා ඉස්සෙල්ලාම මේ උඩ තියෙන මුළු හතර. මේ මුළු හතර බැලුවාම සුදු පාට එකක් හරි තියෙන එකක් එන්න ඕනේ. ඔන්න දැන් මගේ සුදු පාට එකක් ආවා. මෙතන සුදු කොළ තැඹිලි. සුදු කොළ තැඹිලි. ඔන්න මගේ දැන් එහෙම ආවා. දැන් මේ කැටේ අපි කරකවලා ඒ පාට තියෙන පැත්තට ගේන්න ඕනේ. දැන් මෙතන තැඹිලි තියෙනවා. අපි දැන් ඒතකොට තැඹිලි පාට තියෙන පැත්තට මේක ගෙනාවා. දැන් කොළ තියෙන පැත්තට ගේන්න ඕනේ. ඔහොම. දැන් ඒතකොට තැඹිලි කොළයි සමානව මේක ආවා. දැන් තැඹිලි මේ පැත්තේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. එහෙම තිබ්බට අවුලක් නැහැ. දැන් අපි මේ සුදු පාට එක යටට ගන්න නකුණන් නීතිය කරන්න ඕනේ මේක යටට එනකම්ම. දැන් මේ මතක නැත්තම් මාත් එක්කම කරමු. උඩට වමට ආපස්සට දකුණට යටට ආවා. නමුත් සුදු පාට පැත්තට ගියේ නැහැ. ඒකින්ද අපි ආයතරයක් කරමු. උඩට වමට ආපස්සට දකුණට. ඒත් ආවේ නැහැ. ඒකින්ද අපි ආයතරයක් කරමු. උඩට වමට ආපස්සට දකුණට. ඔන්න දැන් ඒක ආවා. දැන් අපි අනිත් ඒවත් ඒ වගේ හදාගමු. ඔන්න මට හම්බුණා කොළයි රතුයි සුදුයි. දැන් අපි ඒක කොළයි රතුයි කියන පැත්තට ගේමු. ඔන්න දැන් මෙතන කොළ තියෙනවා. මෙතන රතු තියෙනවා. යට සුදු තියෙනවා. ඔන්න දැන් ඒක අපි කෙලින් ගෙනාවා. දැන් කෙලින් ගෙනාවනේ. දැන් අපි මේ සුදු පාට එක ඇඩට එනකන් දකුණන් නීතිය කරන්න ඕනේ. උඩට වම් පැත්තට ආපස්සට දකුණට. ඔන්න ඒක නම් මගේ එකපාරින්ම ආවා. දැන් අපි ඊළඟ ඒවට යමු. රතු නිල්. රතු නිල් සුදු. එතකොට අපි දැන් මේක රතු මේ පැත්තේ තියෙනවා. නමුත් නිල් නෑ. ඉතින් අපි නිලුයි රතුයි දෙකම තියෙන පැත්තට මේක ගේන්න ඕනේ. දැන් මෙතන රතු තියෙනවා. මේ පැත්තේ නිල් තියෙනවා. යට සුදු තියෙනවා. දැන් අපි එහෙම කෙලින් ගෙනාවනේ මේ පාට දැන්. කෙලින් ගෙනාවන් පස්සේ මේක යටටකම් අපි දකුණන් නීතිය කරන්න ඕනේ. උඩට වම් පැත්තට ආපස්සට දකුණට. යටට ආව නමුත්
මේ සුදු පාට පැත්තට නෙවෙයි ආවේ. ඒකින්ද අපි ආයෙත් සැරයක් කරමු. උඩට වම් පැත්තට ආපස්සට දකුණට. ඒක ආයෙ උඩට ගියා. එහෙනම් අපි ආයෙත් සැරයක් කරමු. උඩට වම් පැත්තට ආපස්සට දකුණට. ඒක දැන් යටට ආව. අපි එන ආයෙත් සැරයක් කරමු. උඩට වමට ආපස්සට දකුණට. ඔන්න අපි තව සැරයක් කරලා බලමු නේද කියලා. උඩට වමට ආපස්සට දකුණට. මේ පාර නම් 5 පාරක් ගියා එන්න. 5 පාරක් ගියේ අන්තිම. දැන් ඕගොල්ලෝ මේක පළවෙනි පාරයි දෙවෙනි පාරයි තුන්වෙනි පාරයි හතරවෙනි පාරයි කරනවා. ඒත් මේක එන්නේ නැහැ යටට. හැබැයි ඒ පාරවල් හතර ආවේ නැති වුණාට පස්වෙනි පාරේ අනිවාර්යයෙන්ම මේ සුදු එක යටට එනවා. ඒකින්ද මේ හතරවෙනි පාරෙන් ආවේ නැති වුණාට දුක් වෙන්න එපා. ඊළඟට බලමු තැඹිලි නිල්. තැඹිලි නිල් සුදු. එතකොට දැන් මෙතන නිල් තියෙනවා නමුත් තැඹිලි නැහැ. ඒකින්ද අපි මේක තැඹිලි නිලුයි දෙකම තියෙන පැත්තට ගේන්න ඕනේ. දැන් එතකොට යට සුදු තියෙනවා, මෙතන නිල් තියෙනවා, මෙතන තැඹිලි තියෙනවා. තැඹිලි නිලුයි පැති දෙක මාරු වුණාට කමක් නැහැ. ඒක පස්සේ හැදෙනවා. දැන් අපි මේක යටට ගන්න උඩට මේනේ. ඒකින්ද යටට ගන්නකම් සුදු එක යටට වැටෙනකම් අපි දකුණන් නීතිය කරන්න ඕනේ. උඩට වම් පැත්තට ආපස්සට දකුණට ආයිත් කරමු. උඩට වමට ආපස්සට දකුණට ආයිමත් සැරයක් කරමු. උඩට වමට ආපස්සට දකුණට. ඔන්න ඒ ගමන ඒකත් ආවා. දැන් ඕගොල්ලෝ සුදු පාට පැත්ත මුහුණේ පැත්ත අරන් බලන්න සුදු පාට පැත්තම ඇදලා තියෙනවා. ඒ සුදු පාට පැත්තත් එක්කම මෙන්න මේ යට තීරුවත් ඇදලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා. දැන් ඔන්න අපි ওই විදියට දෙවෙනි පියවරත් අවසන් කරා. දැන් අපි තුන්වෙනි පියවරට යමු. ඔන්න යාළුවනේ අපිට තුන්වෙනි පියවරේදී කරන්න තියෙන්නේ මෙන්න මේ දෙවෙනි තීරුව හදාගන්න එක. දෙවෙනි තීරුවේදී අපිට හදාන්න තියෙන්නේ මෙන්න මේ හැම මැද්දක්ම විතරයි හදාන්න තියෙන්නේ. එතකොට මේ හදන්න ඕන කැටේ තියෙන්න ඕනේ මෙන්න මේ හැම මැද්දකම විතරයි ඒ කැටේ තියෙන්න ඕනේ. දැන් මේක බැලුවොත් කොළයි තැඹිලි. දැන් මෙතන කොළනේ ඉස්සරහා තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ කොළ තියෙන පැත්තකට මේක ගෙනාවා. දැන් එතකොට තීරුවක් වෙන්න මේක හදා ගන්න ඕනේ. තීරුවක් වෙන්න හදාගෙන දැන් මෙතන තැඹිලිත් තියෙනවනේ. එතකොට තැඹිලි එක ගේන්න ඕනේ අපි දකුණු පැත්තට. තැඹිලි එක දකුණු පැත්තට ගේන්න ඕනේ හින්දා අපි මේ උඩ කැටේ හරවනවා වම් පැත්තට. තැඹිලි එක දකුණු පැත්තට ගේන්න ඕන හින්දා අපි මේක හරවනවා වම් පැත්තට. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට හැරෙව්වා. දැන් ඉස්සෙල්ලාම ගේන්න ඕනේ මේ තැඹිලි පැත්තටනේ ගේන්න ඕනේ අපි. ඒකින්ද තැඹිලි පැත්තට ගේන්න ඕනේ. තැඹිලි තියෙන්නේ දකුණේනේ. ඒකින්ද අපි ඉස්සෙල්ලාම දකුණන් නීතිය එකපාරක් කරමු. උඩට වම් පැත්තට ආපස්සට දකුණට කරා. ඊළඟට අපි දැන් මේක මේ දකුණු පැත්තට හරවගෙන වමන් නීතිය එකපාරක් කරනවා. උඩට දකුණට ආපස්සට වමට. ඔන්න දැන් අර උඩ තිබ්බ කැටේ මෙන්න මෙතනට හරියටම ආවා. ඔන්න දැන් අපි අනිත් කැටත් ඒ වගේ හදමු. දැන් මේක ගත්තොත් රතුයි උඩ තියනවා නිල්. ඒතකොට දැන් රතුනේ ඉස්සරහා පැත්තට තියෙන්නේ. ඒතකොට යාළුවනේ අපි මේක රතු පොලිමක් වෙන විදිහට මෙන්න මෙහෙම හදා ගන්න. ඒතකොට දැන් රතු පේලියක් වෙන්න හැදුනා. දැන් එතකොට නිල් තියෙන මොන පැත්තද? මගේ නම් නිල් තියෙන වම් පැත්තේ. මගේ නිල් වම් පැත්තේ තියෙන ඉන්න මම මේ උඩ සෙට් එක හරවනවා දකුණට. දකුණු පැත්තට හරවලා ඉවර වෙලා දැන් ගේන්න ඕනේ වමටනේ. මේ කැටේ වම් පැත්තට ගේන්න ඕනේ ඉඳ අපි ඉස්සෙල්ලා කරන්නේ වමන් නීතිය. උඩට දකුණට ආපස්සට වමට කරා. ඊළඟට අපි මේක හරවනවා මේ වම් පැත්තට. වම් පැත්තට හරවලා ඉවරලා අපි කරනවා දකුණන් නීතිය එකපාරක් කරනවා. උඩට වමට ආපස්සට දකුණට කරා. එතකොට දැන් මේකෙන් මෙන්න මෙතනට හරියටම ආවා. දැන් අපිට තව ටිකක් හදාගන්න තියෙනවා. ඔන්න ඊළඟ එක බැලුවොත් තැඹිලි නිලුයි. ඔන්න මගේ තියෙන තැඹිලි නිලුයි. ඔන්න දැන් මෙන්න දැන් තැඹිලි ඉස්සරහට තියෙන. එතකොට මම දැන් මේක තැඹිලි ලයින් එකක් වෙන විදිහට හදා ගන්නවා. තැඹිලි ලයින් එකක් හැදුනා. තැඹිලි ලයින් එකක් හැදුනා. හැදුනාන් පස්සේ දැන් මේ නිල් එක ගේන්න ඕනේ අපි දකුණු පැත්තට. නිල් එක දකුණු පැත්තට ගේන්න ඕනේ. ඉන්න අපි මේ උඩ සෙට් එක හරවනවා වම් පැත්තට.
නිල් එක ගේන්න ඕනේ දකුණට උඩ සෙට් එක හැරෙවුවා වමට. හරවලා ඉවර වෙලා දැන් නිල් එක ගේන්න ඕනේ දකුණට ඉඳ අපි ඉස්සෙල්ලාම දකුණ නීතිය එකපාරක් කරන්න ඕනේ. උඩට වමට ආපස්සට දකුණට හරි ඔන්න දැන් අපි දකුණ නීතිය එකපාරක් කරා. ඊට පස්සේ මතක ඇතුව කැටේ හරවන්න ඕනේ වම් පැත්තට. වම් පැත්තට හරවලා අපි කරනවා මේ වමන් නීතිය. වමන් නීතිය කරනවා. උඩට දකුණට ආපස්සට වමට කළා කරා. දැන් අපි ඔන්න මේ තීරු දෙකක් හැදලා ඉවරයි. තීරු තුනක් හැදුනා. ඊළඟට අපි මේ එකක් හදාගන්න තියෙනවා. එකක් හදා ගන්නවා නම් මෙන්න මේ එක පැත්තක් වැරදි වෙන්නේ නැති. ඒකනේ මේක හැදලා නැත්තේ. අපි ඒක බලමු. ඔන්න කොළ සෙට් එකක් කොළ මෙතන කොළ දැන් මේ ලයින් එකක් වෙන්න හැදිලා. එතකොට දැන් රතු ගේන්න ඕනේ මොන පැත්තටද යාළුවනේ? ඔව් රතු ගේන්න ඕනේ වම් පැත්තට. රතු වම් පැත්තට ගේන්න ඕනේ හින්දා අපි මේ උඩ සෙට් එක හරවනවා මේ දකුණට. දකුණු පැත්තට හරවලා ඉවර වෙලා අපි ගේන්න ඕනේ මේ වම් පැත්තටනේ ගේන්න ඕනේ. වම් පැත්තට හින්දා අපි ඉස්සෙල්ලාම දැන් වමන් නීතිය එකපාරක් කරන්න ඕනේ. කරමු. උඩට දකුණට ආපස්සට වමට ගල්ලා කරා. ඊළඟට අපි මේ කැටේ හරවන්න ඕනේ මේ රතු පාට තියෙන පැත්තට. ඒ රතු පාට තියෙන පැත්ත තමයි වම් පැත්ත. වම් පැත්තට හරවලා ඉවරලා අපි කරනවා දකුණ නීතිය එකපාරක් කරන්න ඕනේ. උඩට වමට ආපස්සට දකුණට කරලා කරා. දැන් ඕගොල්ලෝ බැලුවාම මුළු කැටේම දෙවෙනි තීරුව හැදිලා මේ දෙවෙනි තීරුව හැදුනට මේ මුකුත් වෙනස් වෙලා නැහැ. සුදු පාට පැත්තේ මම තියනවා. පළවෙනි තීරුවත් මම තියනවා. ඔන්න යාළුවනේ අපි දැන් තුන්වෙනි පියවරත් අවසන් කරා. දැන් අපි යන් හතරවෙනි පියවරට. හතරවෙනි පියවරේදී අපි කරන්න ඕනේ මෙන්න මේ කහ පාට පැත්තේ කහ පාටින්ම ක්‍රොස් එකක් හදාගන්න එක. දැන් ඕගොල්ලන්ගේ සමහර විට ක්‍රොස් එක හැදිලාම ඇති. එහෙම වුණොත් ඕගොල්ලෝ හතරවෙනි පියවර කරන්න ඕනේ නැහැ. දැන් මගේ මේක L එකක් වගේ හැදිලා තියෙනවා. ඒකට L එකක් වගේ හැදිලා තියෙන පැත්ත ඕගොල්ලන්ගේ වම් පැත්තට තියා ගන්න ඕනේ. L එකක් වගේ හැදිලා නම්. තියාගෙන මෙන්න මේ කැටයක් කොහොම දකුණට හරවනවා. එකපාරක් හරවනවා. හරවලා අපි මේ ඉරක් හැදෙනකම් මේක දකුණන් නීතිය එකපාරක් කරන්න ඕනේ. එකපාරක් කරලා ආයි කැටේ තිබ්බ දෙයටම හැදුවා. ඔන්න දැන් මේක ඉරක් හැදලා තියෙනවා. ඒ ඉර හැදුනාන් පස්සේ ඒක මෙහෙම තියාගන්නේ නැතුව ඕගොල්ලෝ එක තිරස් අතර මෙන්න මෙහෙම තියාගන්න. තිරස් අතර වෙන්න. එතකොට මේ කැටේ හදන්න ලේසියි ඕගොල්ලෝ. දැන් අපි ආයතරයක් අරකම කරන්න ඕනේ. මේක කැටයක් දකුණට හැරෙව්වා. දකුණන් නීතිය එකපාරක් කරා. කරලා ආයි අපි කැටේ තිබ්බ දෙයටම හැදුවා. ඔන්න දැන් අපි දන්නේම නැතුව ක්‍රොස් එකක් හැදිලා ඉවරයි. දැන් ක්‍රොස් එකක් හැදුනාන් පස්සේ අපි දැන් හතරවෙනි පියවර ඉවර කරනවා. ආයි හතරවෙනි පියවරේ මුකුත් නැහැ. දැන් අපි යන්න ඕනේ පස්වෙනි පියවරට. පස්වෙනි පියවරේදී ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් මේ පාට හරියට ගලප ගන්න එක. ඒක කර අපි දැන් කරේ සුදු පාට පැත්ත හදනකොට මේ පළවෙනි මේ දෙවෙනි පියවරේදීම ඒ වගේ පාට ගලප ගන්න ඕනේ. දැන් මේක ගැලපුවොත් මෙතන දැන් අපි ගෙනාවා තැඹිලි කොළයි සුදු කහයි එක පැත්තට ගෙනාවා. ඒ කියන්නේ දැන් තැඹිලි මේ පැත්තේ තියෙනවා, කොළ මේ පැත්තේ තියෙනවා, කහ උඩ තියෙනවා. ඒකට දැන් මේ කැටේ ගැලපුණාම බලමු තව කැට ගැලපිලා තියෙනවද කියලා. නෑ. එහෙනම් අපි වෙන කැටයක් ගලපලා බලමු. රතු නිල් කහ ගලපලා බලමු. මේ කොහොම ගැලපෙව්වම. ඔන්න දැන් මේ තැඹිලි නිලුයිත් ගැලපුණා. මේ තව රතුයි නිලුයිත් ගැලපුණා. දැන් අපි මේ ගැලපිච්ච දෙක ඕගොල්ලන්ගේ වම් පැත්තට තියාගන්න. දෙකක් ගැලපුණා නම් ඒක වම් පැත්තට තියාගෙන. වම් පැත්තට තියාගෙන ඕගොල්ලන් දකුණන් නීතිය තුන් පාරක් කරන්න ඕනේ. දකුණන් නීතිය තුන් පාරක් කරන්න ඕනේ. උඩට වමට ආපස්සට දකුණට එකපාරයි. වමට ආපස්සට දකුණට දෙපාරයි. උඩට වමට ආපස්සට දකුණට තුන් පාරයි. දැන් අපි මතක ඇතුව කැටේ දකුණු පැත්තට හරවන්න ඕනේ. දකුණු පැත්තට හරවලා අපි දැන් වමන් නීතියක් තුන් පාරක් කරන්න ඕනේ. උඩට වමට ආපස්සට වමට එකයි. උඩට දකුණට ආපස්සට වමට දෙකයි. උඩට දකුණට
ආපස්සට වමට 3යි. ඔන්න දැන් මේ ගැටේ දැන් ගැලපිලා තියෙනවා. රතුයි කොළයි ගැලපිලා තියෙනවා. තැඹිලි කොළයි ගැලපිලා තියෙනවා. තැඹිලි නිලුයි ගැලපිලා තියෙනවා. නිලුයි රතුයි ගැලපිලා තියෙනවා. ඔන්න දැන් අපි පස්වෙනි පියවරත් ඉවර කරා. දැන් අපි යන්න ඕනේ 6 වෙනි පියවරට. 6 වෙනි පියවරේදී ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ කහ පාට පැත්ත හදන එක. ඒ කහ පාට පැත්ත හදනකොට යාළුවනේ මෙන්න මේ අපි කලින් හදපු මුකුත් වෙනස් වෙන්න බෑ. ඒක කරන්නේ මෙහෙමයි. දැන් අපි ඔච්චරලා කහ පාට පැත්ත උඩට තියන්නේ ඇදුවේ. දැන් කහ පාට පැත්ත හදන්න නම් අපි ඒක යටට තියාගන්න ඕනේ. දැන් යටට තියාගත්තා. යටට තියාගෙන ඕගොල්ලන් කැමති පාටක් තෝරන්න. ඔන්න මන් තෝරගන්නේ කොළ. මොකද එක පාට විතරයි අපිට මේක වෙනස් කරන්න බෑ. දැන් ඔන්න අපි දැන් මේ කහ තියෙන එකත් තෝර ගන්නවා කොළ පැත්තට. මම තෝරගන්නේ කොළනේ. දැන් මෙතකොට කහ එකක් මේ දකුණට ගේන්න ඕනේ මෙහෙම. දැන් ඔන්න කහ එකක් දකුණු පැත්තේ තියෙනවා. කහ එක දකුණු පැත්තේ තියෙන ඉන්න මේ කහ එක යටට එනකන් අපි දකුණන් නීතිය කරනවා. 1යි 2යි ඔන්නේ අඩට ආවා. දැන් අපි තව එකක් කරකවලා බලනවා. මේ පාට මාරු කරන්නේ අපි ගත්ත පාටම විතරයි. දැන් ඔන්න යට කරපුවම ඔන්න එකක් මට ආවා කහ පාට එක. ඒකත් යටට එක මං දැන් දකුණන් නීතිය කරනවා. උඩට මට ආපස්සට දකුණට උඩට වමට වමට ආපස්සට උඩට වමට ආපස්සට දකුණට කියලා කරා. ඊළඟට ඔන්න තව එකක් තියෙනවා. තව දෙකක් තියෙනවා. අපි ඒකත් උන් කරකවලා බලමු. එතකොට මගේ නම් දෙකක් ආවා. දෙකක් ආවොත් දැන් ඉස්සෙල්ලා දකුණු පැත්තේ තියෙන්නේ මොන එකද? මේක තමයි දකුණු පැත්තේ තියෙන්නේ. ඉස්සෙල්ලා අපි දැන් දකුණු පැත්තේ තියෙන එක ඉවර කරලා ඉන්නවා. මේ නම් යටට නිකන් කරමු. උඩට වමට පස්සට දකුණට උඩට වමට ආපස්සට දකුණට ඒත් ආවේ නෑ. උඩට වමට ආපස්සට දකුණට ඒත් ආවේ නෑ. උඩට වමට පස්සට දකුණට ඒක නම් ආවා. ඔන්න දැන් අපිට තව තියෙන්නේ 1යි. 1යි තමයි අපිට දැන් තව තියෙන්නේ. ඒක දැන් අපි මේ වම් පැත්තේ තියෙන එක අපි ඔහොම කරකවලා දකුණට ගේන්න ඕනේ. දකුණට ගෙනල්ලා ඒක යටට එනකන් අපි දකුණන් නීතිය කරන්න ඕනේ. උඩට වමට ආපස්සට දකුණට උඩට වමට ආපස්සට දකුණට කියලා කරා. දැන් එතකොට අපි මේක කරකවලා බැලුවම එක පැත්තක් හැදෙන්න පුළුවන්. එක පැත්තක් හැදුනාම ඕගොල්ලෝ දැන් ආයෙසරක් කහ පාට උඩට අරගන්න. කහ පාට උඩට අරගත්තාම ඕගොල්ලන්ගේ එක පැත්තක් හැදලා තියෙන්න පුළුවන්. සමහර අනිත් ඒ වගේ මේ මැද එකක් හැදිලා නැහැ. නේද? මැද එකක් හැදිලා නැහැ. එතකොට අපි කරන්න ඕනේ ඔයාලා හැදිච්ච පාට තියෙනවනේ. අන්නේ හැදිච්ච පාට ඕගොල්ලන්ගේ මූණට පැත්ත තියාගන්න. මූණට පැත්තට තියාගෙන ඕගොල්ලෝ දකුණන් නීතිය එකපාරක් කරන්න ඕනේ. දැන් ඔක්කොම මතක ඇති දකුණන් නීතිය උඩට වමට ආපස්සට දකුණට එකපාරක් කරා. දැන් අපි වමන් නීතියත් එකපාරක් කරන්න ඕනේ. උඩට වමට කරා. දැන් අපි කරන්න ඕනේ දකුණන් නීතිය 5 පාරක් කරන්න ඕනේ. උඩට වමට ආපස්සට දකුණට උඩට වමට ආපස්සට දකුණට 2යි උඩට ආපස්සට දකුණට 3යි උඩට වමට ආපස්සට දකුණට 4යි උඩට වමට ආපස්සට දකුණට 5යි. ඔන්න 5 පාරකුත් කරා දකුණන් නීතිය. දැන් අපි වමන් නීතියත් 5 පාරක් කරන්න ඕනේ. උඩට දකුණට ආපස්සට වමට උඩට දකුණට ආපස්සට වමට උඩට ආපස්සට වමට උඩට දකුණට ආපස්සට වමට උඩට දකුණට ආපස්සට වමට. ඒත් මගේ නම් ආවේ නැහැ. එහෙනම් අපි ආයතරයක් ඒකම කරන්න ඕනේ. දකුණන් නීතිය ඉස්සෙල්ලා එකපාරක් කරමු. උඩට වමට ආපස්සට දකුණට. සමහර යාළුවන්ගේ මේක එහෙම කරනකොට වෙන්න පුළුවන්. දැන් මගේ නම් ආවේ නැහැ. ඒකින්ද මම ආයතරයක් ඒකම කරනවා. දැන් වමන් නීතියත් එකපාරක් ඔන්න කරා. දැන් දකුණන් නීතිය ආයි මතකද ඔයගලන්ට 5 පාරක් කරන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න දැන් දකුණන් නීතිය 5 පාරක් කරා. දැන් වමන් නීතියත් 5 පාරක් කරන්න ඕනේ. 1යි 2යි 3යි 4යි
5යි. ඔන්න දැන් මගේ කැටේ සම්පූර්ණයෙන්ම හැදුනා. ඔන්න දැන් මං ගාව තිබ්බ කලින් කැටේ මේ කැටේ දෙකම හැදිලා. ඔන්න යාළුවනේ අපි දැන් රුබික් කැටයක් හැදුවා. දැන් ඔයාලා දන්නව නේද රුබික් කැටයක් හදන්න. ඒකනේ මගේ යාළුවෝ ඔක්කොම දන්නවා. දැන් ඔයාලට පුළුවන් ගෙදර ඉන්නකොට විනෝදාංශයට කම්මැලිකමට මේ රුබික් කැටේ හදන්න. ඔන්න එහෙනම් යාළුවේ අදට මගේ වීඩියෝ අවසන්. තවත් මේ වගේ වීඩියෝ එකක් කරන්න එනතුරු ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.